Hello, welcome back to my YouTube channel. ඉතින් අදත් අලුත් එපිසෝඩ් එකක් අරගෙන ආවා. ගොඩක් කාලයකට පස්සේ. ඉතින් අද මම ගෙනාවේ ඔයාලට රොමේනියාවට ඇවිල්ලා ගොඩක් අඩු මුදලකට ජැකට් සහ ෂූස් ගන්න පුළුවන් හොඳම තැනක් ගැන. ඉතින් ජැකට් ෂූස් විතරක් නෙමෙයි අපිට ඕන කරන ගොඩක් දේවල් මේ ෂොප් එක හරහා අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් රොමේනියාවට ළඟදී මේ ඉන්න බලාපොරොත්තු වෙන මේ වින්ටර් සීසන් එකේ ඉන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ වගේම මේ ළඟදී රොමේනියාවට ආපු කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට ඉතාමත් වැදගත් වෙයි. මම කියනවා ඉතින් ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මෙහි ජැකට් සහ ෂූස් වල ප්‍රයිස් එක කොහොමද කියන එක. ඉතින් මම අද ආවේ බ්‍රෂෝ වල තියෙන චයිනා මාකට් එකට. එහෙම නැත්නම් චයිනා ෂොප් කියන එකට. ඉතින් මේ බ්‍රෂෝ වල විතරක් නෙමෙයි ගොඩක් සිටි වල දැනට ව්‍යාප්ත වෙලා තියෙන චයිනා ෂොප් එකක්. ඉතින් චයිනීස් පඩු ගාම අපි දන්නවා ගොඩක් වෙලාවට කියන්නේ චයිනීස් පඩු හරියන්නේ නැහැ කියලානේ. හැබැයි ඉතින් සාමාන්‍ය affordable price එකකට හොඳ චයිනීස් බඩු ටිකක් ගන්නවා. ඉතින් චයිනීස් ෂොප් එකකට එන්න වෙනවා. මේකට ආවම ඒ වගේම තව දෙයක් මම ඔයාලට මතක් කරන්න කැමතියි. මම මෙතන මේ වීඩියෝ එක ඇතුළතදී රොමේනියන් කරන්සි එකයි ලංකාවේ කරන්සි එකයි ඩිස්ප්ලේ කරනවා. ඉතින් ලංකාවේ කරන්සි එක බලලා එකපාරටම බුදු අම්මෝ මේක ගණන් වැඩිනේ කියලා කියන්න හදන්න එපා. මොකද ලංකාවේ කරන්සි එක ලංකාවේ අපිට හම්බ වෙන සැලරි එකට සාපේක්ෂව වැය ගණන් වැඩි වුණාට නමුත් රොමේනියාව තුළ අපේ අවම වැඩි වැටුපට සාපේක්ෂව මෙතන තියෙන ගණන් වල ප්‍රයිස් එක affordable. ඉතින් ඒ affordable price එකක් එක්ක අපිට shoes මිලදී ගන්න, ඒ වගේම jacket මිලදී ගන්න මං හිතන්නේ මේක ඉතාමත් හොඳ shop එකක්. ඉතින් ඕනම city එක China market එක එහෙම නැත්නම් China shop එක අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය shop එකක් හෝ දෙකක් සමහරට දෙක තුනකට වඩා තියෙනවා. ඉතින් බ්‍රසෝ city එකෙත් මං හිතන්නේ China shops ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ එකෙන් එකක් විතරයි මම මේ ඔයාලට ට්‍රිප් එකක් ගෙනෙන්නේ. ඉතින් මම දැන් මේ පෙනෙන ෂූ එක ලේ 109ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් 724ක් වගේ මුදලක්. මම මේ ෂූ එක බලන දවසේ ලංකාවේ රේට් එක තිබුණේ රුපියල් 71.79ක්. ඉතින් මම මේ ඩිස්ප්ලේ කරන සියලුම ප්‍රයිසස් එදා දවසේ අදාළ රේට් එකට තමයි මම කන්වර්ට් කරලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ බලන ෂූ එක වෙනවා ලේ 87ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් 6245ක්. කම කියන්න ඕනේ මම ඉන්නේ මේ බොයිස් ලගේ ෂූස් තියෙන ඒරියා එකේ. ඉතින් දැන් අපි ඊළඟට යමු ලේඩිස් ලගේ ෂූස් තියෙන ඒරියා එකට. ඉතින් දැන් ඔයාලට පේන්න තියෙනවා මෙතන ලේ 105කට වගේ ලේඩිස් ලගේ සෙක්ෂන් එකේ තියෙනවා high heels stilettos එහෙම නැත්නම් high heels cut shoes වගේ උගුළු පාවිච්චි කරන එක නම් වලින් සාමාන්‍ය වශයෙන් රුපියල් 7537ක් වගේ මුදලක් වෙනවා ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරාම. හැබැයි ඉතින් මම නම් කියන්නේ කන්වර්ට් කරන්න එපා. මොකද මම කලින් පැහැදිලි කරා වගේ රොමේනියන් කරන්සි එක කියලා කියන්නේ අපි රොමේනියාවේදී ලබා ගන්න අවම වැටුපට සාපේක්ෂව අපිට ගණනය කරන්න පුළුවන්. නමුත් ලංකාවේ අපි ගන්න වැටුපකට සාපේක්ෂව සංසන්දනය කරොත් ඒක ලොකු ගාණක් බවට පත් වෙනවා. නමුත් මෙහි අපි ගන්න අවම වැටුපත් එක්ක සංසන්දනය කරද්දී ඒකේ තරම්ම සැලකිය යුතු ගාණක් නෙමෙයි. සාමාන්‍යයෙන් 25න් එකක වගේ කොටසක් තමයි ලේ 100ක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ ලේඩිස් සෙක්ෂන් එකේ මෙන්න මේ ඒරියා එකේ අපිට ඩිස්ප්ලේ කරලා තියෙනවා ඇන්කල් බූට්ස්, කොම්බැට් බූට්ස්, චුකා බූට්ස් වගේ දේවල්. මේක ලේ 90ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඒ වගේම ඔයා ටිකක් හයි ක්වොලිටි බූට් එකක් බලාපොරොත්තු වෙනවා නම් ලේ 149ක් විතර වෙන මේ වගේ බූට්ස් උත් ඔයාට ගන්න පුළුවන්. ඉතින් කොල්ලෝ වගේ නෙමෙයි, කොල්ලොන්ට නම් අහුවෙන ඕන ෂූ එකක් දාගෙන යනවා උන් යාළුවෝ එක හරි ෂෙයා කරගෙන යනවා. හැබැයි ගෑල් ළමයි කියන්නේ එහෙම කට්ටියක් නෙමෙයි. මෙයාලා ටිකක් ෆැෂනබල්. ඉතින් මෙයාලගේ ඇඳුමට මැච් වෙන ෂූ එක තියෙන්න ඕන. ඉතින් ඒ වගේ ඔයාලට කැමති නම් ඉතින් මෙතනට ඇවිල්ලා මේ කැෂුවල් ෂූස් ඒ වගේම ස්නිකර්ස්, පීප් ටොයි, හයිකින් බූට්ස් වගේ දේවල් ඒ වගේම ඉතින් ස්නෝ බූට්ස් එහෙමත් ඔයාලට මෙතනින් බයි කරන්න පුළුවන්.
කියන්න ඕනේ මේ ඩිස්ප්ලේ කරලා තියෙන මේ ෂූසස් වල සියලුම සයිසස් තියෙනවා මෙන්න මේ රාක්කේ පහළ කොටසට වෙන්න. ඉතින් ඔයාලට අවශ්‍ය ෂූ එක ඔයා සිලෙක්ට් කරගත්තා නම් ඒකට අදාළව ඔයාට ගැලපෙන සයිස් එක සිලෙක්ට් කරගන්න. මෙන්න මේ රාක්කේ පල්ලෙහා බලන්න ඔයාගේ එතකොට සයිස් එකට අදාළ ෂූ එක ඔයාලා තෝරගන්න පුළුවන්. එනයිටින් මේ කොල්ලනේ ගෙල්නේ අපි යමු මේ ජැකට් තියෙන ඒරියා එකට කොහොමද කියලා බලන්න මේ අතර මේ ජැකට් ප්‍රයිසස් අඩුද කියලා. ඉතින් මෙතන මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා මේ ස්ලීව්ස් නැති ජැකට් වගේ. මේ පේන ජැකට් එකත් ලේ 80ක වගේ මුතලක් තමයි වෙන්නේ. ඉතින් ලේ 80ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇෆෝඩබල් ප්‍රයිස් එකක්. ඔයාලට දරා ගැනීම හැකියාවක් තියෙන ප්‍රයිස් එකක්. ඒ වගේම ක්වොලිටි එක ගොඩක් හොඳ නිසා ඉතින් මේ ප්‍රයිස් එකට ගොඩක් මේ ජැකට් එක worth. ඉතින් අත්‍තරම මේ තව දෙයක් කියනවා මේක මේ ඔයාලා සාමාන්‍ය ලංකාවෙන් අරගෙන ඉන්න ජැකට් එකට වඩා මෙහෙන් ගන්න ජැකට් වල ක්වොලිටි එක ඉතාමත් හොඳයි. මොකද මෙහි එන්වයරන්මන්ට් එකට ගැලපෙන විදියට තමයි මෙහි මේවා මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ගන්න ගොඩක් දේවල් අපි එක එක තැන් වලින් එක එක අඩුවට එහෙම කරලා බලලා ගන්නවා. නමුත් මෙහෙට ආවට පස්සේ ඒක මෙහි තියෙන සාමාන්‍ය රින ටෙම්පරේචර් එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මම නම් කියන්නේ ඔයාලා මේ ගොඩක් දුරට මෙහෙට අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා. එනකොට පොඩ්ඩක් අර ඇඟ වැහෙන්න පොඩ්ඩක් කවර් කරගන්න සීතලේද ස්වීට් එකක් වගේ අරන් එන්න. නමුත් මෙහි ඇවිල්ලා ඔයාලට හොඳ ජැකට් බයි කරන්න පුළුවන්. ඒ අතේ ගාණක් තියාගෙන එන්න. ඉතින් මේතෙන් පේන තියෙන ඔයාලට ලේඩීස් ලගේ වින්ටර් බූට් සීරීස් එකක්. මේ බූට් සීරීස් එකත් සාමාන්‍යයෙන් ලේ 72 80 90 වගේ රේන්ජ් එකේ තමයි යන්නේ. ඉතින් ජැකට් බූට්ස් විතරක් නෙවෙයි ඔයාලට චයිනා මාකට් එකේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ලේඩීස්ලට වගේම බොයිස්ලට ඕන කරන ටී-ෂර්ට්ස්, ට්‍රවුසර්ස්, ඩෙනිම් වගේ දේවලුත් ඔයාලට චයිනීස් ෂොප් එකේ මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කුලිවටයක් දාලා බලමු. මෙතන ලේඩීස්ලට සහ බොයිස්ලට තියෙන ටී-ෂර්ට්ස්, ඩෙනිම්, ඒ වගේම බ්ලවුසස් මේ වගේ දේවල් වල ප්‍රයිසස් කොහොමද කියලා මම ප්‍රයිසස් ඩිස්ප්ලේ කරන්න. ඔයාලට අයිඩියා එකක් ගන්න දර වශයෙන්. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ජැකට් තියෙන ඒරියා එකට. ඉතින් ඔයාලට high quality jackets buy කරන්න මෙතනින් පුළුවන්. ඇවිල්ලා select කරගෙන මම කලින් කිව්වා වගේම මෙතන තියෙනවා විවිධ price ranges වල jackets, winter jackets. ඔයාලට ඕන කරන design එක, ඔයාලට ඕන කරන color එකෙන් ඔයාලට select කරගන්න මෙතන පුළුවන් ආවට පස්සේ. ඉතින් මම හැම එකකම price එක කියන්න යන්නේ නැහැ. මම යටින් mention කරගෙන යන්නම්. ඔයාලට roughly idea එකක් ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේ මේ තියෙන්නේ බෝයිස්ට ගන්න පුළුවන් හොඳ බොටම් කලෙක්ෂන් එකක්. ඉතින් මෙතන හොඳ කම්ෆර්ටබල් බොටම්ස් තියෙනවා. ප්‍රයිස් එක ගොඩක් හයි වුණාට ගොඩක් හොඳ ක්වොලිටි එකේ ඇඳුම් මෙතනින් ඔයාලට බයි කරන්න පුළුවන්. So the rivers in my essence may dissolve and flow. Breathe this phoenix song from my ashes. So my heart may smile within you. ඉතින් මං ආයෙමත් කියනවා මෙතනින් ඔයාලට වින්ටර් ජැකට්, ෂූස්, ඒ වගේම ඩෙනිම් ටී-ෂර්ට්ස් වගේ ඇඳුම් විතරක්ම නෙමෙයි ඔයාලට ඕනම කරන දෙයක් මෙතනින් buy කරන්න පුළුවන්. මේ පේන තියෙන ඉතින් ගොඩක් ලේඩීස්ලා පාවිච්චි කරන බෑග්. ඉතින් ඒ වගේ ඒවත් ඔයාලට මෙතනින් buy කරන්න පුළුවන්. ඊට අමතරව ගියාට පස්සේ ගොඩාක් දේවල් ඔයාලට කිචන් එකට ඕන කිචන් වෙයාර්ස් පවා මෙතනින් buy කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඔයාලගේ රූම් එක ලස්සනට තියාගන්න පුළුවන් එක ෆ්ලවර් ඩෙකොරේෂන්ස්. ඉතින් මේ දේවලුත් ඉතාමත් අඩු මිලට සාධාරණ මිලකට ඔයාලට buy කරන්න පුළුවන් මෙතනට ඇවිල්ලා බලන්න. මම දැන් පෙන්නන්නම් ඔයාලට මොනවද මෙතන buy කරන්න තියෙන අනිකුත් දේවල් කියලා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. ඒතකොට ඔයාලට තේරෙවි මොන වගේ items ද ඔයාලට මෙතනට ඇවිල්ලා ගන්න පුළුවන් කියලා. ඉතින් මම full වීඩියෝ එකක් දාලා තියෙන මෙතන තියෙන හැම දෙයක්ම include කරලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි චයිනා මාකට් එකෙන් අපිට වින්ටර් ජැකට් ඒ වගේම වින්ටර් ෂූස් එහෙම නැත්නම් ෂූස් මේ හැම දෙයක්ම ඉතාමත් අඩුවේ buy කරන්න පුළුවන්. ඉතින් ඒවා විතරක් නෙමෙයි මම කලින් කිව්වා වගේම සියලුම items ගොඩාක් දේවල් මෙතනින් ගොඩක් අඩු මිලකට buy කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්, අලුත් එපිසෝඩ් එකක් අරන් එන්නම්. ඉතින් අපිත් එක්ක නැති සිටියට ගොඩක් ස්තුතියි. ඉතින් මම කලින් මෙන්ෂන් කරා වගේම රුමේනියාව ගැන හොයන රුමේනියාව ගැන දැනගන්න කැමති කට්ටියට ඒ වගේම මේ විශේෂයෙන්ම මේ වීඩියෝ එක නම් මේ වින්ටර් සීසන් එකේ ඉන්න එහෙම නැත්නම් මේ වින්ටර් සීසන් එකේ ආපු කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක එයාලටත් දැනගන්න ෂෙයා කරන්න.
ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඉතින් ආයෙත් අලුත් මලුත් එපිසෝඩ්යක් කරගෙන අපි යනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ.